ඔයාගේ ජීවිතේටත් එක එක වර්ගයේ කයිවාරුකාරයෝ නම් හම්බෙලා ඇති. මතක තියාගන්න පුළුවන් තරම් ඒ කයිවාරුකාරයන්ගෙන් බේරෙන්න. ඔයාගේ විෂයට අදාළ අය වටා පමණක් ඔයා එකතු වෙන්න. ඒ වගේම මොලේට අනවශ්‍ය විදිහට කුණු එකතු කරගන්න එකත් දැම්ම නවත්තන්න. එහෙම නැති වුණොත් අවශ්‍ය දේවල් ටික ඔයා දන්නේවත් නැතුව ඔයාගේ මොලෙන් විසික් වෙලා යාවි. මතක තියාගන්න වැඩේ ගැන දන්න එක කිසිම මොහොතක තමන් වැඩ කියලා කිසිම තැනක කියලත් නැහැ. කිසිම වෙලාවක රඟලත් නැහැ. තමන්ගේ වාරය නකන් නිහඬව නොයිවසිල්ලෙන් බලාගෙන සිටියා පමණයි. හරි රැළක තියෙන සම්පූර්ණ කපටි ස්වභාවය තනි සිංහයෙකුගේ තියෙන තනි නිර්භීතකමකින් නැති කරන්න පුළුවන්. ඉතින් ගන්න තීරණේ කොන්ද කෙලින් තියාගෙන බය නැතුව ගන්න. ඔයාට මගහැරන දේවල් තනියම හොයන්න පුරුදු වෙන්න. තනි ගමනක් යන එක හිතනට වඩා හරි අමාරු වැඩක්. පීඩනයත් වැඩි. හැබැයි ඒ හා සමාන නිදහසද වැඩි. සහ ඒකින් ලැබෙන පාඩම් මතක හිටින ප්‍රමාණයද වැඩි. අසීරු අවස්ථාවන් අපේ ජීවිතයට එනවා. ඉතින් ඒ වගේ වෙලාවන් වලදී අනිත් අයගෙන් උපකාර ගන්නත් අමතක කරන්න එපා. ඒ අයගේ වැඩවලින් අදහසක් ගන්න. හැබැයි ඒ වැඩේ ඔයාගේ විදිහට කරන්න. ඒ ගමනේදී මිනිස්සු ඔයාට මොන විදිහට සැලකුවත් ඔයාගේ ලස්සන හදවතේ තියෙන පිවිතුරු ස්වභාවය නැති කරගන්න නම් එපා. ජය වේවා.